Hi guys, welcome back to my YouTube channel. ඉතින් guys අද අපි හදන්න යන්නේ කොත්තුවක්. ගෙදර තියෙන දේවල් අරගෙන තමයි මම හදන්නේ. අපි ඒක බලමුද කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි හදන කොත්තුවට අපිට ඕනේ ලීක්ස් 200ක් ඕනේ, කැරට් 200ක් ඕනේ. කැරට් නම් මෙච්චරයි තියෙන්නේ. බෝංචි 200ක් ඕනේ. ඊට පස්සේ මොනවාද ගෝවා 200යි. අනිත් ඒවා ඉතින් ගුරු සුදු ලුණු. ගුරු කෑල්ල පේන්නේ. ගුරු සුදු ලුණු ලුණු කරපිංච රම්පි. ඔය ටික තමයි අපිට ඕනේ. ඉතින් අපි බලමු කොහොමද ඒක අපි පටන් ගන්න කියලා. අපි මුලින් ලීක්ස් ටික කපා ගමු. ලීක්ස් ටික කපාගෙන අපි දැන් මේ භාජනයට ඔක්කොම ටික දාගමු. දැන් අපි ගෝවා කෑල්ලක් කපා ගමු. ඔන්න ගෝවා ටිකක් කපලා ඉවරයි. ඒක මේ භාජනයට දාගමු. දැන් තියෙන්නේ බෝංචි කපන්න. මේ ඔක්කොම හොදලා අරන් තියෙන්නේ හොඳේ. ඕගොල්ලෝ තමයි හොදලා නැහැ කියලා. මේ වගේ ටිකක් සීනියට ලියාගමු. අපි මේ ලෝඩ ටික කපා ගන්නේ කොත්තු කිලෝ එකකට. ඒ ලුණු කපා ගමු. ඒ ටික මේ භාජනයටම දාගන්නවා. ගන්නවා රම්පේ කරපිංචා. ඒක කපමුනේ චුට්ටක්. රම්පේ හරි. ඊපස්සේ සුදු ලුණු ඉඟුරුයි අපි තලාගෙන එන්නම්. කැරට් ටිකක් කපා ගමු. තියෙන්නේ ලීක්ස්, ඊට පස්සේ ගෝවා, බෝංචි, කැරට්, ගුරු සුදු ලුණු තලලා, ඊට පස්සේ රම්පේ කරපිංච. අපි දැන් යමු මස් එක හදන්න. මස් එක හොදගෙන තියෙන්නේ. ඒකට ඕන කුළු බඩු විදියට මිරිස්සුයි 3-5යි කබලේ බැදලා මස් එකට දාගන්න ඕනේ. හොඳින් කබලේ බැදුනට පස්සේ ඒ ටික මස් එකට දාගන්න ඕනේ. දැන් ඒකට අවශ්‍ය කරන කරදමුංගු, කරාබු නැටි, එතකොට ලුණු, කහ, රම්පේ කරපිංචා, ලුණු මේ හැමදේම දාගෙන අපිට තියෙන දැන් හොද්ද ලිපේ තියාගන්න. අපි චිකන් එක හදන්න දාලා ලිපේ. ඉතින් අපේ අම්මා තමයි චිකන් එක හදලා දෙන්නේ. දැන් අපේ චිකන් කරි එකක් රෙඩි වෙගෙන තමයි එන්නේ. ඔන්න අපි දැන් මේක ඔන් කරනවා. ඔන්න අපි දැන් කොත්තු ටික දාගන්නයි යන්නේ. ඒක අපි හිමාලයෙන් තම්බන්න ඕනේ විනාඩි 5 minutes. Okay. දැන් එන්නකො මාත් එක්ක කොත්තුවකට දාන පේස්ට් එක හදන්න. අපි මුලින් තෙල් දාගන්නවා. තෙල් එක රත් වුණාම ඉඟුරු සුදු ලුණුයි දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අපි ඒකට කරපිංචා,
රම්පේ එහෙමත් දානවා. දැන් අපි ලුණු දානවා. අපි දැන් කැරටුයි බෝන්චි දා ගන්නවා. පීනිකටම ලීක්ස් දාන්න ඇන්ටිමේට් ගෝවා ටිකක් දානවා. ඒත් එක්කම මේ පේස්ට් එකට අපි කහ චුට්ටක් දාගන්නවා. ඒ දාගන්න ඉතින් පාට එන්න. ඒත් එක්කම රසානුව ලුණුත් දාගන්නවා. ඊනොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි මේකට චිකන් කරි එක දාන නිසා ඒකෙත් ලුණු තියෙනවා කියලා. තව කෑලි මිරිස් ටිකකුත් එකතු කරගමු. දැන් තියෙන්නේ හොඳට කලවම් කරගන්න. දැන් එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් බිත්තර දානවා. අපි මේකට ඔක්කොම විතර 4ක් එකතු කරගන්නවා. දැන් බිත්තර එක හරි. අපි දැන් මේකට දානවා කොත්තු ටික. අපි දැන් කොත්තු දාමු. ටික ටික දාගන්නවා. මේ වගේ ඒ රොටි කෑලි චුට්ට චුට්ට දාලා තමයි කලවම් කරගන්න ඕනේ. එතකොට හොඳට මික්ස් කරගන්න පුළුවන්. ලිපේ ගින්දර තියෙනවත් එක්කම තමයි අපි මේ මික්ස් කරගන්නේ. මම මේක කලවම් කරගෙන එන්නම්. අපි දැන් දාමු මස් හොද්ද. මස් හොදි ටිකත් චුට්ට චුට්ට දාලා කලවම් කරගන්න. එහෙනම් අපි චිකන් ටික දාගමු. ආයෙත් ඉතින් තියෙන්නේ කලවම් කරගන්න. එහෙනම් අපි දැන් ෆයිනල් මොකද ඒකට කියන්නේ අවුට්පුට් එක ගන්න. අපි දාමු වීක්ස්. ඔන්න අපි එහෙනම් කොත්තුව හදලා ඉවරයි. දැන් කොත්තුව හදලා ඉවරයි. එහෙනම් අපි රස බලමු. රස ඕන කරක් ඕනද? එහෙනම් guys වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකක් අරගෙන ළඟදිම එන්නම්. bye.